මහා කස්සප මහරහතන් වහන්සේගේ අනුකම්පාව. අද යුගයත් එක්ක සසඳනකොට ආස හිතෙනවා. අනේ බඳු මුනිවරු වැඩ හිටපු යුගයක් මේ ලෝකෙත් තිබ්බනේ. අද ඒ යුගය අපිට බලහත්කාරයෙන් කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. ඒකේ යුගය. ඒකේ යුගය. අපිට තියෙන්නේ ඒ යුගය ගැන යම් මේ කරුණක් අපේ හදවතට දැනෙන විදිහට අහන්න ලැබෙනකොට ඒ යුගයට ආස කර කර සාදුකාර දිදී හිත පහදව ගන්නටයි. මහා කස්සප මහරහතන් වහන්සේ උම කී දෙනෙකුට නම් පිහිට වුණාද? ගුහාද්වාරයෙන් දවසක් නික්මෙනවා එකම එක අම්මා කෙනෙක් ඉලක්ක කරන්. එදා සක්දෙවිඳානෝ අහසේ හිටියා. දම් පූජා කරන්න ලැහැත් වෙනකොට අත වැහුවා. මං හිතන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩාක් අසරණ ජනයාට දුප්පත් ජනයාට පිහිට වුණාට සක්දෙවිඳුනම් මං හිතන්නේ දිනපතා දුකටපත් වෙලා තියෙනවා. හැමදාම දානේ හදන් එනවා. හැමදාම ප්‍රතික්ෂේප වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ නැගිටිනකන් සක්දෙවිඳානෝ දහසකුත් එකක් වැඩ තියෙන සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතා කරන්න ඇවිල්ලත් ස්වාමීනි අපට බොහෝ වැඩ කටයුතු තියෙනවා කියලා ඉක්මනින් පිටත් වෙලා යන සක්දෙවිඳු මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින හැම දවසකම දන් හදාන එනවනේ. 16 වගේ හිටියේ. එදත් සක්දෙවිඳානන්ගේ දානේ ප්‍රතික්ෂේප කරලා මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරනවා අර අම්මා ඉන්න තැනට. ඒ අම්මා කාත් කවුරුවත් නැති අහිංසක අම්මා කෙනෙක්. Taman ජීවත් වෙච්ච ගම් ප්‍රදේශයට ආපු අසංගත රෝගයක් නිසා එහෙන් පැනලා ඇවිත් හිටපු දරුවෝ ඥාති ඔක්කොම මැරිලා. දැන් දන්න කියන කෙනෙකුට කියලා කවුරුත් නැහැ. ওই රජගහ නුවර හිටපු යම් කරුණාවන්ත මිනිස්සේ ඒ අම්මට ගෙදර පිළිකන්නේ තිබිච්ච පොඩි මඩුවක් නවතින්න දීලා අම්මා ඕකේ ඉන්න ඔය ගෙදර හැදෙන මොකක් හරි අපි දෙන්න. ඒ අම්මා මේ මඩුවේ ඉන්නේ. එදා මහා කස්සප මහරහතන් වහන්සේ බලනකොට උන්වහන්සේ දකිනවා අද මේ අම්මගේ අන්තිම දවස. මේ අම්මා කරගත්ත මහා පිනකුත් නැහැ. මේ අම්මාට මිය පරලෝ යද්දී මතකයට නැගින්න කියලා වටින දෙයක්වත් නැහැ. බොහෝ වෙලාවට මේ අම්මට නිරේ දොරවල් ඇරෙන්න නියමිතයි. මේ අම්මට මම පිහිටක් විය යුතුයි. එදා මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින් ඒ ගෙදර කට්ටිය හදපු බතේ පෙරපු කැඳයකට ඔය බඩින්ගිත්තක් දාලා යන්තම් බත් කැඳක් හදලා ඒ අම්මට දීලා තිබ්බා මේ අම්මට මේක බොන්න කියලා. රස්නෙට උණුවට උණුවේ ඕක බොන්න බැරි නිසා ඒ අම්මා ඒක නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියලා තිබ්බා. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරන වෙලාව වෙනකොට ඒ උණුහුම් කැඳයක හොඳටම සීතල වෙලා. අර ගෙදර මිනිස්සු දැක්කා රන්වන් පාට සිරුරක් ඇති මහා කස්සප ආර්යයන් වහන්සේ තමන්ගේ නිවසට පිළිකන්න පැත්තෙන් පිණ්ඩපාතේ වඩිනවා. ගෙදර හදලා තිබුණු දානේ බත් මුට්ටිත් එක්කම උස්සගෙන ඒ අය එළියට එන්න ලැහැත්ති වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ දුරදීම ඉඟි කළා නුඹලාගේ දානි මට එපා. අර අම්මා දිහා බැලුවා. එතකොට ඒ අම්මට හිතුණා මේ උත්තමයා අද නම් බලාපොරොත්තු වෙන්නේ මගේ දානයක් වගේ. දෙන්න තියෙන්නේ අර සීතල වෙච්ච කැඳයක. ඒ සීතල වෙච්ච කැඳයක නිවෙන්න තියෙනකොට ඒකට ඔය කොළරොඩු ආදී වැටිලා ඒක සවුත් වෙලා එව්වත් ඇඟිල්ලෙන් අයින් කරලා දාලා මේ අම්මා මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට මේ කැඳේක වක් කළා. එතනම ඒ පිල් කෑල්ලේ වාඩි වෙලා මහා කස්සප මහරහතන් වහන්සේ දින 7කට පස්සේ වළඳන පළමු බොජුන විදිහට අර කැඳේක වැළඳුවා. ඒ කැඳේක වළඳලා ඉවර වෙනකොට අර අම්මා හරි සන්තෝෂෙන් මහා කස්සප මහරහතන් වහන්සේ දිහා බලාගෙන රහතන් වහන්සේ අහනවා අම්මගෙන් අම්මා දන්නවද අම්මා කවුද කියලා? අනේ ස්වාමීනි එහෙමටයි කියලා මට මං ගැන විශේෂ දැනුමක් නැහැ. අම්මා තමයි මේට ආත්ම දෙකකට කලින් මගේ අම්මා.
ඒ වචනේ කිව්වා. මීට ආත්ම දෙකකට කලින් මගේ අම්මා තමයි කියනකොට අම්මා කෙනෙකුට ඒක හදවතට දැනෙනවා කියලා ඒ උත්තරමයා දන්නවා. ආත්ම දෙකකට කලින් කුස දරාගෙන හිටියත් ඒ අම්මට නිකන් මේ ජීවිතේ කුස දරන් හිටියා වගේ එකක් දැනුණා. සන්තෝෂයක් හටගත්තා. අනේ මේ මුනිවරයාට මං අම්මා වෙලා තියනවාද? සතුටින් මහා කස්සප මහරහතන් වහන්සේට වඳිනවා. මහා කස්සප මහරහතන් වහන්සේ නිශ්ශබ්දවම පිටත් වෙලා වැඩම කළා. සාග්දෙවිඳානෝ ඔය ඔක්කොම ටික බලාගෙන හිටියා. මගේ දානේ ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ වැඩම කළේ කැඳ එකක් පිළිගන්නයි. ඒ කැඳ එක පිළිගන්නු ස්ත්‍රියව දැන් සතුටු කඳුළු හෙලහෙලා ආන් ඉන්නවා. සාග්දෙවිඳානෝ දැක්කා ඇය එදා හවස් කාලේ වෙනකොට කාලක්‍රියා කළා. ඇය මිය ගියා. සාග්දෙවිඳු හොයනවා. ඇය කොහෙද උපන්නේ? මගේ දානෙත් ප්‍රතික්ෂේප කරලා මහා කස්සප මුනිදුන් අනුග්‍රහ කළේ ඇයටයි. ඇය කොහෙද උපන්නේ? සාග්දෙවිඳු බලනවා දහසක් නෙත් ඇති සාග්දෙවිඳානන්ගේ විශේෂයට ඇව පේන්නේ. අන්තිමේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ළඟටම ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේට දම්පිදු ස්ත්‍රිය අද කලුරිය කළා. ඈ ආගේ අතක් මට නොපෙනේ. ස්වාමීනි ඈ මේ වෙනකොට කොහිද සිටින්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා, දේවේන්ද්‍රය ඔබ ඒ ගැන හොයන්න එපා. ඇය ඉන්නේ ඔබට දකින්න පුළුවන් තැනක නොවේ. ඇය මේ වෙනකොට නිම්මාන රති දෙවියන්ගේ අතරේ ආනුභාව දෙව්දුවක් වෙලා ඉන්නවා. මේ වෙනකොටත් ඇයට අද වගේ මතක ඇති. අද වගේ මතක ඇති. මොකද නින්නාන රති කියන දෙව්ලොවට ගොඩාක් දීර්ඝායුෂ තියෙනවා. ඒ නිසා අද ඊයේ වගේ මතක ඇති. අනේ මහා කස්සපයන් වහන්සේ මට පිහිට හදපු හැටි කියලා. ඒ තමයි මහා කස්සප මහා රහතන් වහන්සේ